හිතන්නේ සඳුදා දිනේදී ගරු සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා විසින් හිරුනි විජේසිංහ මන්ත්‍රීතුමිය එල්ල කරගනිමින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමයි මම මේ පොයින්ට් එක රේස් කරන්නේ. මේක ඇත්තටම ඒ වෙලාවේ මම පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ. නමුත් මේක සමාජ මාධ්‍ය තුල සැරිසරණය වෙනවා ක්ලිප් එකක් හැටියට කඩලා එඩිට් කරලා මේ යන ක්ලිප් එකක් හැටියට තියෙනවා. සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා හිරුනි විජේසිංහ මන්ත්‍රීතුමියට කියනවා මන්ත්‍රීතුමියට නෙවෙයි අතර වසන්ත සමරසිංහ ඇමතිතුමා එක්ක තියෙන සංවාදයකදී හිරුනි විජේසිංහ මන්ත්‍රීතුමිය වසන්ත සමරසිංහ ඇමතිතුමා එහා පැත්තේ ඉඳගෙන ඉන්න එක පොයින්ට් කරලා කියනවා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරගෙන කතානායකතුමනි ඇමතිතුමා ගාව ඉඳගෙන මන්ත්‍රීතුමියට කියන රට අරගෙන යයිද කියලා දන්නේ නැහැයි කියලා. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවට മന്ത്രിවරයන් ඇවිල්ලා ඉන්නේ කාන්තාවන් ඇවිල්ලා ඉන්නේ දේශපාලනය කිරීමට ඇවිල්ලා ඉන්නේ. අපේ රටේ දේශපාලනය තුල කාන්තාවන්ට ලබා දීලා තියෙන නියෝජනය පසුගිය වසර තුල ඉතාමත් මෙච්චර කල් තිබුණේ 5% වගේ මට්ටමක අපිට ඒකට ඩබල් කරගන්න පුළුවන් වුණා ගිය අවුරුද්දේ 10%කට ආසන්න මට්ටමකට. හිරිනු විජේසිංහ මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ කාන්තාවක් හැටියට දේශපාලනය කිරීමට. තමන්ගේ ජනතාව නියෝජනය කිරීමට තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ. එතකොට එවැනි മന്ത്രിවරියක් අලලා ඒ ආකාරයට උසුළු විසුළු කිරීම හෝ එහෙම ස්ත්‍රී විරෝධී ප්‍රකාශයක් ඇත්තරම മന്ത്രിතුමා විසින් සිද්ධ කරන්නේ මම හිතන්නේ පළවෙනි කාරණය ඒක හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතුයි മന്ത്രിතුමායි කියන කාරණය. දෙවෙනි කාරණය සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා ප්‍රසිද්ධියේ හිරුනි විජේසිංහ මන්ත්‍රීතුමියගෙන් සමාව ගන්නට ඕන එවැනි ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුල മന്ത്രിවරියක් එල්ල කරගෙන එවැනි ප්‍රකාශයක් සිද්ධ කිරීම සම්බන්ධයෙන් මම බලාපොරොත්තු වෙනවා කතානායකතුමා ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරයි කියලා. මොකද පාර්ලිමේන්තුව ආදර්ශයක් වෙන්නට ඕන. දැන් ඊයේ සමාජ මාධ්‍ය තුල මේක විහිළුවක් වගේ කප දානවා. മന്ത്രിවරියක් ගැනයි මේ කතා කරන්නේ. දේශපාලනය කරන්නේ. තමන්ගේ ජනතාව නියෝජනය කරන්න මෙතනට ඇවිල්ලා ඉන්න කාන්තාවක් ගැනයි මේක කතා කරන්නේ. ලංකාවේ කාන්තාවන්ට දේශපාලනය කරන්න බැරි වෙනවා අපේ විපක්ෂයේ මේ ආකාරයේ ආදර්ශයන් දිගටම ජනතාවට ලබා දෙමින් යනවා නම් මම හිතන්නේ සමගි ජනබලවේගයේ විශේෂයෙන්ම മന്ത്രിවරියන් දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම මට කනගාටුයි മന്ത്രിවරියන් මම දන්නේ නැහැ පක්ෂය තුළ කාන්තාවන්ට තියෙන තත්ත්වය මොකක්ද කියන එකේ ප්‍රකාශ වලින් හොඳින් පේනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂයක් හැටියට මම හිතනවා සුජීව සේනසිංහ මහත්මයා ගැන මීට වඩා බරපතලව කටයුතු කරයි කියලා. බොහොම ස්තුතියි කතානායකතුමනි වෙලාව ලබා දුන්නාට. ඒ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමටත් මම ඉල්ලා සිටිනවා.